ඉතින් තවත් ලස්සන අලුත් දවසක රසම රස කෑමයකුත් එක්ක මම එලා හැමෝම හමුවෙනගෙන මට ගොඩාක්ම සතුටුයි. අද මං ගෙන තියෙන ගොඩාක් අය කන්න ආසම ඒ වුණට හදාගන්න හරි ක්‍රමයක් දන්නේ නැති ඉඩ්ලි රෙසිපි එක. මේක ගොඩාක්ම ලේසියෙන්ම හදාගන්නට පුළුවන්. මම මේ වීඩියෝ එකේ දාලා තියෙන විදිහටම ස්ටෙප් බයි ස්ටෙප් හදලා බලන්න. ගොඩාක්ම රසට ඒ වගේම පුළුන් වගේ ඉඩ්ලි හදාගන්නට පුළුවන්. ඉඩ්ලි හදනකොට ගොඩක්ම වැදගත්ම දෙයක් තමයි අපි එකතු කරගෙන යන උළුඳු යටවල ප්‍රමාණයයි ඒ වගේම එකතු කරගෙන යන හාල්වල ප්‍රමාණයයි. අපි සාමාන්‍යයෙන් මේ වගේ කප් එකක් ගත්තොත් මේ කප් එකෙන්මයි උළුඳු යට ටිකත් මෙෂර් කරගන්න ඕන. ඒ වගේම කෙකුළු හාල් ටිකත් මේකෙන්මයි මෙෂර් කරගන්න ඕන. මේ කප් එකකින් එකක් උළුඳු යට අරගත්තොත් ඉතින් එහෙම මේ කප් එකකින්ම 4ක් කෙකුළු හාල් අරගන්න ඕන. උදේ කෑමකට ඉඩ්ලි හදාගන්න ඕන නම් කලින් දවසේ උදේම මේ විදිහට කෙකුළු හාල් ටිකයි උළුඳු යට ටිකයි පෙඟෙන්න දාලා තියෙන්න ඕන. උළුඳු යට ටික නම් පැය 2ක් වගේ කාලයක් පෙඟෙන්න තියපොත් ඇති. ඒ වුණාට කෙකුළු හාල් ටික වෙරි වේලාවක් පෙඟෙන්න තියන්න ඕනේ. එතකොට තමයි ගොඩාක් හොඳට ග්‍රයින්ඩ් කරලා අරගන්න පුළුවන්. මේ විදිහට මෙෂර් කරලා අරගත්තු කෙකුළු හාල් ටිකයි උළුඳු යට ටිකයි හොඳට සෝදලා අරගන්නට ඕන. ඒත් එකම අනිවාර්යෙන්ම උළු හාල් ටිකකුත් එකතු කරගන්න. උළු හාල් මේස හැන්දක් වගේ එකතු කරන්න. ඒක මම එකතු කරගත්තු වීඩියෝ ක්ලිප්ස් ටික කැප්චර් වෙලා නැහැ. ඒ විදිහට සෝදලා අරගත්තට පස්සේ මම ඒක මුළු දවසම වගේ පෙඟෙන්න තියනවා. හවස වෙලා තමයි ඒක මම හොඳට ග්‍රයින්ඩ් කරලා අරගන්නට යන්නේ. එදා දවසේම හවස 5ට තමයි මම මේ ටික හොඳට ග්‍රයින්ඩ් කරලා අරගන්නට යන්නේ. ඉස්සෙල්ලාම මේකේ තියෙන වතුර ටික මම අයින් කරලා අරගන්නවා. ගොඩාක් වතුර අයින් කරගන්නට ඕන නැහැ. උඩ තියෙන වතුර ප්‍රමාණය විතරක් අයින් කරගත්තත් ඇති. ඊට පස්සේ ග්‍රයින්ඩර් කප් එකට උළුඳු යට ටිකක් එකතු කරලා ඒකට මම අයිස් කියුබ්ස් ටිකක් එකතු කරගන්නවා. ඒත් එක්කම අයිස් වතුර ටිකකුත් එකතු කරගන්නට ඕන. ඒ කියලා කිව්වොත් මේ ග්‍රයින්ඩ් කරද්දී ග්‍රයින්ඩර් කප් එක හීට් වෙනවා. ඒ විදිහට ග්‍රයින්ඩර් කප් එක හීට් වුණොත් මේකේ තියෙන උළුඳු යට එහෙම නැත්නම් හාල් ටික ග්‍රයින්ඩ් වෙන ප්‍රමාණය අඩු වෙනවා. එතකොට චූටි චූටි කැට වගේ හිට ගන්න බලනවා. ඒ නිසා අයිස් කියුබ්ස් එකතු කරගෙනම හොඳට ග්‍රයින්ඩ් කරලා අරගන්න. ඒ වගේම මේ මිශ්‍රණයට තවත් දෙයක් එකතු කරගන්නට ඕන. උළුඳු යට කෙකුළු හාල් වලට අමතරව දවල් වරුවේ උයාගත්තු බත් ටිකක් තිබ්බොත් ඒකත් එකතු කරගෙන ග්‍රයින්ඩ් කරගන්නට ඕන. අපි කලින්ම මෙෂර් කරලා අරගත්ත කප් එකකින්ම කප් එකක් බත් එකක් අරගන්නට ඕන. මේ විදිහට බත් එකක් අරගෙන ඒකත් මේ මිශ්‍රණයට එකතු කරලා හොඳට ග්‍රයින්ඩ් කරලා අරගන්නට ඕන. උළුඳු යට ටික හොඳට ග්‍රයින්ඩ් කරලා අරගත්තට පස්සේ කෙකුළු හාල් ටිකත් මම හොඳට ග්‍රයින්ඩ් කරලා මේ වගේ බවුල් එකකට එකතු කරගත්තා. ග්‍රයින්ඩ් කරලා අරගත්තු උළුඳු මිශ්‍රණයත් ඒ වගේම කෙකුළු හාල් මිශ්‍රණයත් එකට එකතු කරගෙන හොඳට මේ විදිහට කලවම් කරගන්නට ඕන. ඒ විදිහට හොඳට කලවම් කරගත්තට පස්සේ ඇලුමිනියම් භාජනයකට ඒක එකතු කරගෙන හොඳට වහලා තියන්න ඕන. රෑ පුරාම ඒක එහෙමම තියන්න ඕන. ග්ලාස් බවුල් එකක එහෙම නැත්නම් ප්ලාස්ටික් භාජනවල මේ මිශ්‍රණය තියනවට වඩා ඇලුමිනියම් භාජනයක තිබ්බොත් ගොඩාක් ඉක්මනටම ඩබල් සයිස් වගේ වෙනවා. අනිත් දවසේ උදේ වරුවේ බලනකොට මේ වගේ ඩබල් සයිස් වෙලා තියෙනවා. හොඳට සෙට් වෙලා තියෙනවා පිටි මිශ්‍රණය. ඊට පස්සේ ඒකෙන් අපිට අවශ්‍ය ප්‍රමාණයට ටිකක් අරගෙන ඉඩ්ලි හදාගන්නට පුළුවන්. මේ බෙට එකටම වතුර චුට්ටක් එකතු කරලා දෝසෙ විදිහටත් හදාගන්නට පුළුවන්. ඉඩ්ලි හදනකොට මේකට වතුර එකතු කරගන්න අවශ්‍ය නැහැ.
මේ මිශ්‍රණයම ෆ්‍රිජ් එකේ දාලා සතියක් වගේ කාලයක් වුණ තියාගන්නට පුළුවන්. ඔක්කොම දේවල් ටික අරගෙන ලුණු එකතු කරගන්නට එපා. මිශ්‍රණය ලුණු එකතු කරගන්න නැතුව තමයි ෆ්‍රිජ් එකේ ස්ටෝර් කරලා තියෙන්න ඕන. මට අවශ්‍ය කරන ප්‍රමාණය විතරක් මේ වගේ පොඩි බවුල් එකකට අරගෙන ඒකට අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරලා හොඳට කලවම් කරලා ඉඩ්ලි හදාගන්නට යන්නේ. ඉතුරු බැටර් ටික මම හොඳට වහලා ෆ්‍රිජ් එකේ ස්ටෝර් කරලා තියාගන්නවා මට අවශ්‍ය වෙලාවට අරගන්න. ඊට පස්සේ මම මේ වගේ ඉඩ්ලි ප්ලේට් එකක් අරගෙන ඒකට තෙල් ටිකක් ගාලා අරගන්නවා. තෙල් ගාද්දී අනිවාර්යයෙන්ම අයිනට හොඳට ගෑවෙන විදිහට ගාලා අරගන්න. එතකොට තමයි ගලව ගන්න ගොඩාක්ම ලේසි. ගොඩක් කට්ටිය මේක උඩට රෙදි කෙල්ලක් දාලත් මිශ්‍රණය එකතු කරගන්නවා. මේක ගලව ගන්න අමාරු නිසා එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. අයිනට හැමතැනටම වගේ ගෑවෙන විදිහට තෙල් එකතු කරලා ඉඩ්ලි මිශ්‍රණය එකතු කරගත්තොත් මේක ගොඩාක්ම පහසුවෙන්ම ගලව ගන්නට පුළුවන්. ඉතින් මේ විදිහට හදාගත්ත බැටර් වලින් චුටි චුටි ප්‍රමාණයක් මම ප්ලේට් එකට එකතු කරගත්තා. ඒ වගේම ඉඩ්ලි භාජනයේ තියලා මම ඒකට වතුර එකතු කරගෙන හොඳට බොයිල් වෙන්න තිබ්බා. වතුර ටික බොයිල් වෙගෙන එනකොට තමයි බැටර් එක එකතු කරගත්ත ප්ලේට් එක මම මේ විදිහට ප්ලේස් කරගන්නේ. ඉතින් මේ විදිහටම ප්ලේට්ස් දෙකක් මම මේ විදිහට තියාගත්තා. ඒක මුඩියකින් වහලා විනාඩි 20ක් 25ක් වගේ වේලාවක් හොඳට තම්බලා අරගන්නට ඕන. විනාඩි 15ක් 20ක් වගේ වේලාවකින් පස්සේ අපිට බලා ගන්නට පුළුවන් අපේ ඉඩ්ලි එක මේ වගේ ලස්සනට හැදිලා තියෙනවා. ඊට පස්සේ වතුර චූටක් මේ විදිහට දාගෙන ඒක එකින් එක ගලවලා අරගන්නයි තියෙන්නේ. මම වීඩියෝ එකේ දාලා තියෙන විදිහටම ස්ටෙප් බයි ස්ටෙප් හදලා බලන්න. ඔයාලටත් පුළුවන් මේ වගේම ලස්සනට පුළුවන් වගේ ඉඩ්ලි හදාගන්න. මේක උදේ කෑමට වගේම රෑ කෑමකටත් ගොඩක්ම හොඳයි. ඒ වගේම මේකට සම්බාර එකක් හදාගන්නට පුළුවන්. ඒ වගේම සම්බලයක් උනත් හදාගන්නට පුළුවන්. මේක මාරම රසයි. අනිවාර්යයෙන්ම try කරලා බලලා කොහොමද කියලා කමෙන්ට් එකේ මාත් එක්ක share කරගන්න. ඉතින් මේ වගේම තවත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලා හැමෝම හමු වෙනවා. සුබ දවසක් පරිස්සමෙන් ඉන්න.